ආයිබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට පසුගිය 22 වෙනිදා නුවර පල්ලේකැලේ ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයක් අත් කර ගැනීමට සිදු වුණා. ඒ මෙවර 2020 ලෝක කුසලානේ සුපිරියට වටේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පරම තරගයේදී එංගලන්තය හමුවේ. එහිදී ලකුණු 147ක් ලබා ගැනීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන්ට සියලුම දෙනා දැවි ලබා ගැනීමට හැකිවන්නේ ලකුණු 95ක් පමණයි. මෙහිදී ශ්‍රී ලංකා පන්දු යවන්න නිතාමත් හොඳින් එංගලන්ත පිතිකරුවන් පාලනය කරමින් පන්දු යැවීමට සමත් වුවත් පිතිකරුවන්ගේ දියාරු පිතිකරණයේ හේතුවෙන් දරුණු පරාජයක් අත් කර ගැනීමට ලැබුණු බව තමයි සෑම දෙනාගේම මතය බවට පත්ව තිබුණේ. තමන්ගේ ආරම්භක පිතිකරණ ස්ථානයේ රැක ගැනීමට අවශ්‍ය නිසා නිලකුණු පන්දු විශාල ප්‍රමාණයකට මුහුණ දෙමින් පීඩනයේ ශ්‍රී ලංකාව දෙසට හැරවූ ක්‍රීඩකයා ලෙසට කමිල් මිචාර බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා. එහිදී ඔහු පන්දු 11ක් වැය කරමින් ලබාගන්නේ ලකුණු 6ක් පමණයි. එහිදී ඔහුගේ මෙම ඉනිම පිළිබඳව සහ සමස්ත තරගය පිළිබඳ ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා තමන්ගේ ට්විටර් ගිණුමේ මෙලෙස අදහස් පළ කොට තිබුණා. එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව දැක්වුවේ විශිෂ්ට පන්දු යැවීමක්. පන්දු යවන්නන්ගේ සැලසුම් සහ ක්‍රියාත්මක කිරීම පිතිකරුවන්ගේ ඒවාට වඩා හාත්පසින්ම වෙනස් විය. මිෂාරගේ අභිප්‍රායක් නොමැතිකම සහ ක්‍රීඩාවේ තත්ත්වය අවබෝධ කර ගැනීමට නොහැකි වීම නිසා ඔවුන්ට පාඩු සිදුවේ යනුවෙනි. මේ ආකාරයට කුමාර සංගක්කාර මහතාගේ අදහස් දැක්වීමට කිසිවෙකු නොසිතූ ඉතා අප්‍රසන්න පිළිතුරක් ප්‍රසිද්ධ මාධ්‍ය කමිල් මිෂාර විසින් මේ ආකාරයට ලබා දී තිබුණා. එහිදී තරගය නිමවීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නගූ මෙම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් කමිල් මිෂාර පවසා තිබෙන්නේ ඒක ගැන මම ලොකුවට කනගාටු වෙන්නේ නැහැ. ඔහුගේ ක්‍රිකට් දිවියේ නායකයෙකු විදියට කරන්න බැරුණු ගොඩක් දේවල් අපේ තරුණ ක්‍රීඩකින් කෙටි කාලයක් තුල කරා. ඉන්දියාවට එරෙහිව එක්දින තරඟාවලි ජයක්, දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරඟාවලි ජයක්. මම හිතනවා ඒ සම්බන්ධයෙන් මේ ප්‍රකාශය ඇති යනුවෙනි. කෙසේ වෙතත් කමිල් මිෂාර යනු මීට පෙරත් ශ්‍රී ලංකාව සමග තරඟාවලියකට වෙනත් රටකට ගිය අවස්ථාවක විනය විරෝධී හැසිරීම සම්බන්ධයෙන් තරඟ තහනමකටද ලක්ව සිටි ක්‍රීඩකෙක්. නමුත් පසුව ඔහුගේ දක්ෂ ක්‍රීඩා විලාසය හේතුවෙන් ඔහුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වුවත් මෑතක සිට නැවතත් ඔහුගේ පරණ දියාරු ක්‍රීඩා විලාසය සහ මහත්මා ගුණයක් නැති ක්‍රිකට් ඉස්මතු වෙමින් පවතී. කුමාර සංගක්කාර වැනි මහත්වරුන්ගේ ක්‍රිකට් වල නියම මහත්මයෙකු ලෙස සැලකෙන ලෙජන්ඩ් පරපුරේ සුපිරි ක්‍රීඩකයෙකුගෙන් ලැබෙන අවදාන් වලින් තමන්ගේ ක්‍රිකට් දිවිය හොඳින් හැඩගස්වා ගන්නවා වෙනුවට මෙවැනි පිළිකුල් සහගත ප්‍රකාශ සිදු කිරීම කෙතරම් නිවැරදිද? මෙය ප්‍රේක්ෂක ඔබට බාරයි. මේ පිළිබඳ ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් විතර දාගෙන යන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටිය අලුත් වුණු සියලුම තොරතුරු එසින් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක රැඳිලින්න. එහෙනම් හැම කෙනෙකුටම සුබ දවසක්.